රන්සරත්කම් මගේ YouTube channel එකට. අද මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ පැන්සල් පර්ස් එකක් මහන්නේ කොහොමද කියලා. මේකට අපි කියන්නේ box purse එක කියලා. මේකට මම අරන් තියෙන fabric එක ගැන කිව්වොත් printed coloride කියන fabric එක තමයි මම අරන් තියෙන්නේ. ඊටමත් පොඩි ප්‍රමාණයක් තමයි මේකට ඕනේ. මේකත් අලුතෙන්ම මහන කෙනෙක්ට ඉක්මනින්ම පහසුවෙන්ම මහ ගන්න පුළුවන් පැන්සල් පර්ස් එකක්. ඉතින් අපි බලමු මේකේ මිමි කොහොමද කියලා. මේකේ ඍජුකෝණාශ්‍රාකාර කපාගෙන තියෙනවා. දිග අඟල් 11ක්. දිග අඟල් 11ක්. පළල 9ක් වල ඍජුකෝණාශ්‍රාකාර කොටසක් කපාගෙන තියෙනවා. ඊට පස්සේ වෙනදා වගේම නම්බර 5 ෂිපර් කොටසක් අරන් තියෙනවා. ඒ ෂිපර් කොටස අරන් තියෙන මෙන්න මේ පළල පැත්තට. ඒ කියන්නේ 9 කියන කොටසට වැඩිය මම මෙතන 10ක් අරන් තියෙනවා. දැන් ඕගොල්ලෝ මේක පොඩි කරනවා නම් පළල ප්‍රමාණයට වැඩි අඟල් භාගේ වැඩි වෙන විදිහට තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ අඟලක් වැඩි වෙන විදිහට තමයි ගන්න ඕනේ. ඒතකොට මම මෙතන 10ක් අරගෙන තියෙනවා. ඒ වගේම නම්බර 5 ෂිපර් හෙඩ් එකකුත් අරගෙන තියෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ කොක්ක සඳහා මම අරන් තියෙනවා මේ වගේ ඍජුකෝණාශ්‍රාකාර කොටසක්. මෙන්න මේ වගේ මේකේ දිග පළල කිව්වොත් අඟල් 3ක් පළල අඟල් 3ක් දිග අඟල් 1/2ක් පළල. ඒ කියන්නේ දිග අඟල් 3යි මේකේ පළල අඟල් 1/2ක් තමයි තියෙන්නේ. මෙන්න මේ ටික තමයි ඕන අද මේ පර්ස් එක මහ ගන්න. ඉතින් අපි බලමු මේක මහන්නේ කොහොමද කියලා. ෂිපර් කොටස මෙන්න මේ විදිහට හොඳ පිට රෙදි කොටසේ හොඳ පිටට වෙන විදිහට තියලා දෙපැත්තට අර කොටස බෙදෙන විදිහට තියන්න ඕනේ. සම්පූර්ණයෙන්ම කොනට කරලා නෙමෙයි මේ තියෙන මේ පොඩි අඟල් කොටසක් එකතු කරලා තියෙන අඟල් භාගේ. ඒක තියලා තමයි මෙන්න මේ විදිහට මහ ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මහ ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ කොටසට නවලා මේ පැත්තට මෙන්න මෙහෙම අවුට්ලයින් එකක් අපි මහ ගන්නවා. අවුට්ලයින් එක මේ විදිහට මහ ගන්නවා. මෙන්න මේ විදිහට ෂිපර් කොටස අපි ගලවලා අනිත් පැත්තටත් ඒ විදිහටම මහ ගන්නවා. මෙන්න මේ ආකාරයට. හොඳ පිටට හොඳ පිට තියලා ෂිපර් එකේ මෙන්න බලන්න මේ පැත්තට තමයි ෂිපර් කොටස ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට හොඳ පිටට හොඳ පිට තියලා. ඊට පස්සේ ඒ කොටසෙත් අර විදිහට නමලා අවුට්ලයින් කොටස ගහ ගන්නවා. මෙන්න මේ විදිහට ඊට පස්සේ ෂිපර් කොටස් දෙක එකට ඉන්න විදිහට තියාගෙන අපි ෂිපර් හෙඩ් එක මේකට දා ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙහෙම ෂිපර් එක වහ ගන්නවා. ෂිපර් කොටස වහ ගන්නවා. ඔන්න විදිහට ෂිපර් හෙඩ් එක ගලවලා අරන්. ඊට පස්සේ නැවත මුලට දා ගන්නවා. නැවත මුලට දාලා ඔන්න ඔය විදිහට මැදට ෂිපර් එක එන විදිහට. දැන් පේනවා එතකොට මේ පැත්ත උනත් නිමාව තියෙනවා. මේ පැත්ත උනත් හොඳ නිමාවක් තියෙනවා. එහෙම දා ගන්නවා. දාගෙන මේක අනිත් පැත්ත හරව ගන්නවා. මෙන්න මේ ආකාරයට තමයි අනිත් පැත්ත හරව ගන්න. මෙන්න මේ විදිහට තමයි අනිත් පැත්ත හැරෙවුවාම දෙපැත්ත පේන්නේ. මෙහෙම කොටස් වැඩි කොටස් තියෙනවනම් මේ කොටසත් එක්ක සමාන වෙන්න මෙහෙම දෙපැත්තෙන් කපා ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේක මේ විදිහට නමාගෙන මේ කොක්ක කොටස නමාගෙන මහ ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තියෙන පර්ස් එක මෙන්න මේ ආකාරයට ෂිපර් එකයි අර යට කොටසයි සමාන වෙන්න මුලින් හදා ගන්නවා. මෙන්න මේ විදිහට මුලින්ම මේ විදිහට තියා ගන්නවා. හරි සමාන විදිහට. ඊට පස්සේ මෙන්න මේ කොටසට කට් මාක් එකක් දා ගන්නවා. දැන් අනිත් පැත්තෙත් අපි මේ විදිහටම කරගන්නවා. මෙන්න මේ විදිහට සමානව තියාගෙන කට් මාක් ලකුණු කරගන්නවා. මෙන්න මෙතන යට කොටස. අන්න එහෙම කට් මාක් එකක් දා ගන්නවා. ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ මෙතනක් තියෙනවා මේක මේ ටික කට් මාක් දෙක දාගත්තා. ඊට පස්සේ මේක අරගෙන මෙන්න මේ ආකාරයට දිග ඇරලා අර යට කොටසේ කට් මාක් එකට උඩ කොටසේ ෂිපර් කොටස හරි මැද මෙන්න මෙතන. දැන් මෙතන තමයි මේ තියෙන කට් මාක් එක. මෙතන තමයි ෂිපර් කොටස ඔහම තියාගෙන අපි දෙපැත්තම මහ ගන්නවා. මෙන්න මේ විදිහට මේකේ මුලින්ම තෙල් පොඩ්ඩක් ගා ගන්න. අපි නම් සිංගර් ඔයිල් මැෂින් ඔයිල් තමයි දාගත්තේ.
ඒක දාලා මොකද නැත්තම් මහන්න බෑ එක තැන කෙටෙනවා වගේ වෙනවා. මෙන්න මේ විදිහට මහ ගන්න සම්පූර්ණ කොටස. ඊට පස්සේ අනිත් කොටසට ඒ විදිහටම කට් මාක් එකට තියලා ඔයිල් ටික ගාගෙන මෙන්න මේ විදිහට මහ ගන්නවා. ඊට පස්සේ මෙහෙම මහගත්ත කොටස දැන් මේ විදිහට මහගත්තට පස්සේ මේ මෙතන නූල තියෙන්නේ එතන ඉඳලා අඟලයි මේ පැත්තේ ඉඳලා අඟලක් ලකුණු කරලා අඟල කොටුවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මේක කපලා ඉවත් කර ගන්නවා. හතර කොනෙම මේ විදිහට කර ගන්න ඕන. මෙන්න මේ විදිහට අනිත් පැත්තත් ওই විදිහටම අඟල කොටු දෙකක් ඇඳලා ඉවර වෙලා කපා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි හතර කොන කපා ගත්තට පස්සේ එන්නේ. ඊට පස්සේ අපි මහන විදිය බලමු. මෙන්න මේ විදිහට ඊට පස්සේ මේක කොටස එකතු කර ගන්න ඕන. මෙන්න මෙහෙම එක කොන. ඔන්න ඔය විදිහට. මේ වගේ අපි පර්ස් එකක් මහලක් තියෙනවා කලින්. මේ ඔන්න ඔය විදිහට තියලා මහ ගන්න ඕන මේ කොටස. දැන් අපි බලමු මහන විදිය. මෙන්න මේ විදිහට. ඊට පස්සේ දැන් මේ පැත්තේ එක කොටස් දෙක මහ ගත්තා. අපි දැන් මේ පැත්තට මහන්න හදන්නේ මේ කොක්ක දාලා. කොක්ක මේ විදිහට ඇතුල් කරන්නේ. ඒ කියන්නේ ෂිපර් එක මේ පැත්තට තමයි වැහෙන්නේ. වැහෙන පැත්තට තමයි කොක්ක එන්න ඕන මේ විදිහට. ඊට පස්සේ ඔන්න ඔය විදිහට දාලා ඇතුළට මහ ගන්නවා ඒ කොටස. ඊට පස්සේ ඒ වගේ මේ විදිහටම හතර කොටසම හතර පැත්තම මේ විදිහට මහ ගන්නවා. මෙන්න මේ විදිහට තමයි මේ හතර කොනම මහ ගත්තට පස්සේ ඉන්නේ මෙන්න මේ විදිහට. මෙහෙම තමයි එන්නේ. දැන් අපි බලමු. දැන් අපි පර්ස් එක මහල් ඉවරයි. දැන් අපි බලමු මේක අනිත් පැත්ත හරුවම කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි අවසානයේ මහ ගත්තට පස්සේ අපේ පර්ස් එක එන්නේ. මේක ඔයගොල්ලන්ට සයිස් එක ඔයගොල්ලන්ට කැමති විදිහකට හදා ගන්න පුළුවන්. ෆැබ්‍රික් එකක් මාරු කර ගන්න පුළුවන්. අර මේකෙන් මැහුවාම ගොඩක් හොඳයි. දැන් මේකේ යාරයක් සාමාන්‍යයෙන් 650ක් වගේ වෙනවා. මේකේ මුදල යාරයක්. ඒතර යාරකින් අපිට මීට වැඩිය ලොකු සයිස් එකක්. දැන් මේකේ ඇත්තටම පැන්සලක් දාන්න ගොඩක් අමාරුයිනේ. ඒතකොට පැන්සල් පර්ස් එකක් වගේ මහනවනේ මීට ටිකක් සයිස් එක ලොකු කරලා මහගත්තොත් 10ක් වගේ මහන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන් කොහොමද පිරිවැය යන්නේ කියලා ගණන් කරලා හදලා බලන්න. මගෙන් ගොඩක් කට්ටිය ගණන් අහන නිසා තමයි මම මේ ගණන් කියන්නේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න අපේ රන්සරත්කම් YouTube channel එකත් එක්ක ඉදිරියේදී තවත් වීඩියෝ එකකින් ඉතා ඉක්මනින් හමු වෙනවා.